හරි ස්පොන්සර් එහෙම නැත්නම් අනුග්‍රාහක සම්බන්ධ ලියවිලි ලබා දෙති. අයදුම්කරුගේ නැත්නම් ස්පොන්සර් අම්මා හෝ තාත්තා මව හෝ පියාගේ අ, බැංකු ගිණුම් ශේෂය ඉදිරිපත් කරන ලක්ෂ 60කට වැඩි. ඊට පස්සේ මේක ගද්දිත් බැංකුවෙන් එතකොට වීසා ඔෆිසර් ඉමිග්‍රේෂන් අදාළ ඉමිග්‍රේෂන් එකකට පාස් වුණාම ඔයගොල්ලෝ ඒ අදාළ ඉමිග්‍රේෂන් එකේ නමට මේක අපි ආයතන විසින් මේ සම්බන්ධ වෙනම ඔබ කතා බහ කරගෙන මේ කොහොමද කරගන්නේ මේ ඇඩ්‍රස් ඔක්කොම ආයතනයේ නිලධාරීන් එක්ක සම්බන්ධලා ඒ අදාළ ස්පෙලිංස් වලටනේ ඉමිග්‍රේෂන් එකේ නම ඇඩ්‍රස් ඔක්කොම ඔබට ලබා දුන්නට පස්සේ ඒක කරගන්න පුළුවන් මම දැනට මෙතනට දාලා තිබ්බට අ, මේ විදිහට අපි බැංකු ගිණුම් ශේෂයක් ගන්න සහ අවුරුද්දක ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේ ගොඩක් වෙලාට ග්‍රේඩ් 1 ස්කූල් කරන නිසා අවුරුද්දක් තිබීම ප්‍රමාණවත් අලුත් ඉස්කෝලේකට වගේ දානකොට අවුරුදු 3ක විතර ස්ටේට්මන්ට් ඉල්ලන වෙලාවක් තියෙනවා. අ, සහ මේකේ ෂෝමනි සම්බන්ධ දේවල් සාමාන්‍යයෙන් වෙනම අපි ඒ අදාළ ඉස්කෝල වලට ගැලපෙන විදිහට ඒ දේවල් සකසා ගත යුතු තියෙනවා. ඒක අපිට වෙනම අමතුමක් ලබා දීලා හෝ මව සම පියා සාකච්ඡා කරගෙන ඔබගේ සල්ලි පෙන්නන්නේ එක බැංකුවකින්ද බැංකු දෙකකින්ද සම්මත අත දෙන්නම එකතු වෙලා පෙන්නනවාද ඒ නැත්නම් වෙනම බාහිර ස්පොන්සර් කෙනෙක්ගේ සපෝට් එක ගන්නවද ඒ දේවල් ආයතනයට පැමිණලා කතා බහ කරගන්න පුළුවන් මේක හැමෝටම එකම විදියට හැදෙන්නේ නැති නිසා ඊළඟට වීසා ප්‍රතික්ෂේප වීමේ කොන්දේසි අයදුම්කරු ජපානයේ ජපන් භාෂා පාසලේ සම්මුඛ පරීක්ෂණ සමත් වූද ජපානයේ ආගමන ඉක්මතු දෙපාර්තමේන්තුව විසින් වීසා අයදුම් පත පරීක්ෂා කළහොත් සාමාන්‍ය වීසා ලැබීම හෝ නොලැබීම කියන එක සම්පූර්ණ 100%ක්ම තීරණය වෙන්නේ ඉමිග්‍රේෂන් එක හරහා දෙන ලබා දෙනවද නැද්ද කියන ඉමිග්‍රේෂන් එක තමයි තීරණය ගන්න. ඒක ඉමිග්‍රේෂන් ඔෆිසර් තමයි තීරණය ගන්න. මොකද ආගමන විගමනය කියන එක රටකට කෙනෙක් ඇතුල් වීම සම්බන්ධව තීරණය ගන්න ආයතන ඒකෙදි සුදුසුකම් සම්පූර්ණ සපුරා තිබුණත් විවිධ හේතු මත ත්‍රස්තවාදීෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආගමික අන්තවාදී මත තියෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් යම් කිසි දෙයකින් මුදල් විසුද්ධි කරනවා වගේ මේ වගේ විවිධ ශ්‍රේෂ්ඨ ගානකින් මේගොල්ලෝ ඉන්වෙස්ටිගේෂන් කරනවා ඇත්තටම මේකෙදි ස්ටුඩන්ට් උනත් දැන් අපි දන්නේ විවිධ ඔත්තු සේවාවල කෙනෙක් ශිෂ්‍යයෙක් විදිහට රටට ඇතුල් වෙන්න පුළුවන් ඒ වගේ ගොඩක් කාරණා මේකෙදි ඉමිග්‍රේෂන් එක බලනවා ගොඩක්ම ස්ටුඩන්ට් විතරක් බැලුවොත් සල්ලි ඇත්තටම තියනවද නැද්ද ඒ වගේ දේවල් බලනවා. ඒ විතරක් නෙමෙයි ලොකු අපසරයකින් සාමාන්‍යයෙන් රටකට කෙනෙක් ඇතුල් වෙද්දී පරීක්ෂා කරනවා. ඒ අනුව සල්ලිත් ඔක්කොම හොඳට තිබිලා ඩොකියුමන්ට්ස් හොඳට තිබ්බත් යම්කිසි දෙයකින් අපි හිතුවොත් මේක මේ මොකක් හරි සංවිධානයකට අයිති කෙනෙක් මේ ඉන්නේ වගේ සැකයක් හිතුණා රිජෙක්ට් කරන්න උනත් ඉමිග්‍රේෂන් එකට බලය තියෙනවා. ඒක නිසා ඒක අපිට ප්‍රශ්න කරන්නවත් ඇත්තටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ රිජෙක්ට් වීමක් කරොත්. එතකොට එහෙම වුණාම මේ අපුම ගෙවන මේක රිජෙක්ට් වුණොත් 1,50,000 නැවත ලැබෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න. මොකද මේක වියදමක් විදිහට තමයි නිර්මාණය වෙන්නේ. අපි ආයතනික මුදල ගන්න වීසා ලබා ගැනීමෙන් පසුව. එතකොට ඒ ගැන නැවත ඇදුම් කිරීමකට යනවා නම් රීඇප්ලයි එකට. එතකොට ගොඩක් වෙලාවට ට්‍රාන්ස්ලේෂන් වලට වියදමක් යන්නේ නැහැ. මොකද ඒවා අපි ගාව තියෙන හින්දා අප්ඩේට් අලුත් කරන්නයි තියෙන්නේ. නමුත් අනිකුත් වියදම්. ආපහු වීසා ඉදු කරන්න වියදම DHL ගන්න කොස්ට් එක සමහරවිට නැවත වියදම් වෙනවා. නමුත් වර්තමානයේ තුල රීඇප්ලිකයි කියන එක රීඇප්ලිකේෂන් පොලිසි කියන එක ගොඩක් දුරට කෙරෙන්නේ නැති තැනට හැදිලා තියෙන්නේ. මොකද SSW කියන වීසා එක වර්ධනය වීමත් එක්ක පාසල් වලින් නැවත ඇදුම් කරත් කාලය ගත වෙලා මුදලුත් වියදම් වෙලා නැවත රිජෙක්ට් වුණොත් කියන හේතුව මත ගොඩක් ළමයින්ට උපදෙස් දීලා තියෙන්නේ ග්‍රේඩ් ස්කූල් වලට ඇප්ලයි කරන්න නැත්නම් අපි කියන්නේ නැත්නම් ඒ කාලය තුල එන්ෆෝස් සහ නිකුත් සුසුකම් හදාගෙන තියාගෙන ස්ටුඩන්ට් වීසා එක රිජෙක්ට් වුණොත් SSW වීසා එකෙන් යන්න වගේ සුසුකම් හරි ගස්සගෙන තියාගන්න කියන කාරණා. ඒක සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ මේ ජපනිස් ට්‍රාන්ස්ලේෂන් වලට යන වියදම් සම්බන්ධ ප්‍රූෆ්මන්ට් එකක්. ඊට පස්සේ මේක ස්කෝලට ගෙවන වීසා ඇදුම් කිරීමට අදාළ ප්‍රූෆ් එකක්. ඊට පස්සේ ෂිප්මන්ට් එක කොස්ට් එක සම්බන්ධව මේ වගේ වියදම් සාමාන්‍ය වීසා ඇදුම් කිරීමේදී යනවා. මේක ගොඩක් දෙමාපියන් දැනුවත් කරන්න නැතුව කරන්න බෑ. නිසා මේ ඔක්කොම පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. ඊට ලේඛනය ඇවීම නිසා වීසා ප්‍රතිඵල ක්‍රියාවලිය ඇදුම්කරු ජපන් භාෂා පාසලේ සම්මුඛ පරීක්ෂණ සමත් වූ පසු ලේඛන පරීක්ෂා කර සියලුම ලේඛනවල සත්‍ය පිටපත් DHL මාර්ගයෙන් ජපානයේ පාසලට යන ලැබේ.
මුලින්ම අපි ස්කෑන් එකක් යවනවා ඉස්කෝලේට. යවලා ඊට පස්සේ DHL වලින් යවන එක කරනවා. ඒතර මුලින්ම ස්කෑන් එක DHL එක එන්න දවස් දෙක තුනක් යන හින්දා ඒ අතරතුර ඉස්කෝලෙන් ස්කෑන් එක print out අරගෙන ඒගොල්ලෝ ඒකේ අඩුපාඩු චෙක් කරනවා. තිබ්බොත් අපිට ආපහු ඒක එවනවා මේ තැන් පැහැදිලි කරන්න නැත්නම් මේක හරි ගස්සන්න. ගොඩක් අය අපැහැදිලි තැන් තමයි තියෙන්නේ. මොකද ඇඩ්‍රස් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔය අකුරු එට මෙට වෙලා එහෙම තිබ්බොත් සහ ඉස්කෝලේ එකම දිනයක ළමයි දැන් සාමාන්‍ය ජපානයේ ගත්තාම පාසලට ඇතුල් වෙන දිනේ සහ අස්වෙන දිනේ හැම ඉස්කෝලෙම එකම වගේ දවසේ තියෙනවා. හැබැයි අපේ එහෙම නෑ දින වෙනස් වෙනවා. එතකොට එකම ඉස්කෝලේ එකම පන්තියේ ළමයි දෙන්නගෙත් දින දෙකක් තියෙනවා. ඒ වගේ ඉස්කෝල වලින් කොච්චර හැම අවුරුද්දෙම එකම සිද්ධිය වුණත් ඒක අපි නැවත නැවත ඒගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ. ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ කිසිදු අඩුපාඩුවක් නොමැති අවස්ථාවක ජපානයේ පාසල විසින් අයදුම්කරුගේ ලේඛන ජපානයේ ආගමනික දෙපාර්තමේන්තුවට බාධා. ඒතකොට වීසා එකකට ඇප්ලයි කරනවා ප්‍රශ්නයක් නැත්තම්. ඒ බාර දීමෙන් පසු සාමාන්‍ය මාස 3ක් වගේ වීසා ලැබෙන්න ගත වෙනවා. හැබැයි ස්ටුඩන්ට් වීසා එකේදී නිශ්චිත දිනයක් තියෙනවා. ඒතර අප්‍රේල් ගොඩක් අර ටෝකියෝ 20 හෝ 19 වගේ ළඟම බ්‍රහස්පතින්දා දවසක වීසා ඉෂු කරන්නේ. නගෝයා 25 විතර එනවා. ඕසාකා 20 21 වගේ එනවා. ඒ වගේ දින තියෙනවා ඉමිග්‍රේෂන් එක කලින් දැනුම් දෙනවා මෙදාට නිවේදනය කරනවා කියලා. ඊට පස්සේ මේ පාර පොඩි විශේෂයක් මෙතනට මම එකතු කරනවා වීසා හෝල්ඩ් වීමක් සිද්ධ වුණා. වීසා හෝල්ඩ් වීම කියන්නේ ඉමිග්‍රේෂන් එක විසින් වීසා නිකුත් කරනවා කියපු දිනේට නිකුත් කරන්නේ නැතුව දින නියමයකින් තොරව කල් දාපු අවස්ථා ගොඩක් ඉස්කෝලවල සිද්ධ වුණා. මේක සමාජය තුළ විවිධ මත මම දැක්ක පළ වෙනවා. බොරු ඒජන්සි වලින් රිජෙක්ට් වුණාම රිජෙක්ට් කියලා කියන්නේ නැතුව කියන කතා. ඒක මම දැක්ක ගොඩක් කමෙන්ට්ස් එහෙම තියෙනවා. ඇත්තටම ඒක එහෙම වුණා. මොකද එහෙම වෙලා රිජෙක්ට් කරන වීසා ආපු ළමයිනුත් ඉන්නවා එහෙම වෙලා. ඒක වෙන්න හේතුව ඉමිග්‍රේෂන් එකට එකක් නියමිත දිනයට වීසා නිකුත් කරන්න නොලැබීම, නොහැකි වීම සහ අනෙත් කාරණය පාසල් පද්ධතිය ජපානයේ ලැන්ග්වේජ් ස්කූල් සිස්ටම් එක එඩියුකේෂන් මිනිස්ට්‍රි එකත් එක්ක සම්බන්ධ වෙලා නයිතේ කෝ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂික පත්‍ර නැත්නම් අවසරලාභී පාසල් විදියට වර්ගීකරණයක් සිද්ධ වුණා පසුගිය කාලේ. ඒකට අදාළ යම් සිදුවීම් සහ ඒකේදී ඉස්කෝල වලින් සිදුවෙච්ච විවිධ අතපසුවීම් සහ ප්‍රමිතීකරණය නැතිවීම දින ළමයින්ගේ පැමිණීම හරියට මාක් කරලා නැත්නම් ඉස්කෝලේ ඉන්වෙස්ටිගේෂන් එනකොට අපි ඉස්කෝල කලාපෙන් ඒ වගේ එන වෙලාවල් වලට ළමයි නිදිනම් ඇවිල්ලා නැත්නම් පැමිණීම මාක් කරලා නැත්නම් ඊට පස්සේ ලකුණු සහ ඩොකියුමන්ට්ස් හරි ක්‍රමවේදයකට පාසල තුල නඩත්තු වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඉල්ලන කෙනාගේ ඩොකියුමන්ට් එක වෙලාවට ටක් ගාලා දෙන්න බැරි නම් ඒ වගේ වුණාම මේ පාසල් රෑන්ක් එක බස්සනවා. සමහර පාසල් තවදුරටත් පාසල් විදිහට පවත්වාගෙන යන්න බැරි තරමට දුර්වල මට්ටමේ තියෙන ඒවාල වීසා අවවාද කරලා වීසා රිජෙක්ට් කරලා තිබ්බ සමහර ඒවා ඉස්කෝල බ්ලැක් ලිස්ට් කරලා තිබ්බ සමහර ලංකාවේ හෝ ඒ අනිකුත් රටවල් වලින් එවන ඒ ආයතන බ්ලැක් ලිස්ට් කරලා ඒ වගේ ප්‍රශ්න ගොඩක් මේ කාලේ වුණා. ඒතකොට ඒ වලදී සමහර ළමයින්ගේ වීසා ඒ පාසලේ ඔක්කොම ලංකාවේ ළමයින්ගේ වීසා රිජෙක්ට් වෙනවා වගේ තත්ත්වවලට ලක් වුණා. සමහර ඒවා මාස 6කට වීසා අඩු කරලා ආයෙ 6ක වීසත් එක්ක වීසා ලබා දීම සිද්ධ කරා. එතකොට ඒ ඉස්කෝලේ ආපහු අවුරුදු 3ක් යනකම් ඉමිග්‍රේෂන් එක චෙක් කරනවා. 3කින් පස්සේ තමයි නැවත යුනිකෝ නැත්නම් ග්‍රේඩ් 1 ගෲප් විච් කියන මට්ටමටපත් වෙන්නේ. ඒතකොට මේ වගේ එකක් මම ඒක ගැන පොඩ්ඩක් පස්සේ පැහැදිලි කරන්නම්. එතකොට වීසා ලැබුණාට පස්සේ වෙන එක 7 වෙනි පිටුවේ තියෙනවා මේ කොහොමද වෙන්නේ කියලා. අපි ඊට පස්සේ ප්‍රතික්ෂේප වීමක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වීසා ප්‍රතික්ෂේප වුණාම නැවත ඇදුම් කිරීමේ හැකියාව මීට කලින් තිබ්බ අපි 3 පාර විතර ඇප්ලයි කරලා වීසා ගත්ත අවස්ථා තියෙනවා. ඉස්කෝලේම කොහොමත් දුන්නා. සමහරලාට ඉමිග්‍රේෂන් මාරු කරා, ස්පොන්සර් මාරු කරලා දැම්මා. සමහර බැංකුව වලින් ලියුම් අරන් දැම්මා. මේක එක එක විදියට වීසා ගැනීම නැවත නැවතත් රිජෙක්ට් වීම මේ හැම දෙයක්ම පසුගිය කාලේ සිදු වුණා. නමුත් මෙතනින් එහාට වීසා රිජෙක්ට් වුණොත් නැවත ඇදුම් කිරීමේ හැකියාවක් ගොඩක් දුරට නැහැ. මොකද කිසිම පාසලක් එහෙම කරන පාසල් තියෙනවා. ඒ ඇදුම් කරන හැබැයි ඒකෙදි ආයි ලැබෙනවා කියලා ගැරන්ටියක් කිසිම විදියකින් දෙන්නේ නැහැ. ඒකෙදි කාලය ගත වෙලා වීසා ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්.
තවත් මුදල් නාස්ති වීමක් වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක ළමයාගේ අතේ තියෙන්නේ තීරණය මොකක්ද ගන්න කියන එක. අපි රෙකමන්ඩ් කරන්නේ වීසා වලින් හොඳම වීසා එක ස්ටුඩන්ට් වීසා එක. ඒ නිසා ස්ටුඩන්ට් වීසා එකට try කරලා ඒ විසාට ගෙන අතරතුර අනෙකුත් වීසා එකකින් හෝ ජපානට යන්න සුසුකම් සම්පාදනය කරලා තියාගන්න. වීසා ලැබුණොත් ප්‍රශ්නයක් නැහැ ජපානට යනවා. ලැබුණ නැත්නම් වෙනත් වීසා මාර්ගයකින් හෝ ජපානට යනවා. ගිහින් තමන්ගේ අවසාන ඉලක්කය වෙත ගමන් කරන්නේ කරනවා. මේක නිසා මේක තමයි හොඳම විකල්පය විදිහට සලකන්නේ. මොකද අපි රීඇප්ලයි කරත් වීසා එක ලැබෙනවද නැද්ද කියන එක නැවත ඒ දිනේ වෙනකන් අපිට තීරණය කරන්න බෑ. යුරෝප වුණත් ග්‍රේඩ් 1 ඉස්කෝලයක් වුණත්. ඊට පස්සේ N4 මට්ටම කියන එක අනිවාර්යයි. මොකද දැන් රීඇප්ලයි කරන්න. මොකද N5 පාස් වෙලා ඉන්ටර් ගිය ළමෙක් රිසල්ට් එනකොටත් තාම N5 නම් රිජෙක්ට් වෙච්ච එකම හොඳයි කියන මට්ටමට පාසල තීරණය කරනවා. මොකද කිසිම වර්ධනයක් වෙලා නැහැ, විභාගයක් වෙණී ඉතර නැහැ, N4වත් හදාගෙන නැහැ නම් ඒක මේ ඉස්කෝලේ පැත්තෙනුත් සාධාරණීකරණය කරනවා. වෙලා රිජෙක්ට් වෙච්ච එකමයි හොඳ වගේ ගතියකට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් N4 මට්ටම ඒ අතරතුර හදා ගන්න ඕනේ. වීසා නැවත ඇදුම් කිරීමක් ලබා ගන්නවත්. සහ ගොඩක් වෙලාවට මේක 4E4 කියන මේක ටෝකියෝ ඉමිග්‍රේෂන් ශ්‍රීලංකා ඉමිග්‍රේෂන් එකෙන් දෙන එක. ගොඩක් වෙලාවට මේක බැංකුවල බැංකුවේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එක හෝ ස්ටේට්මන්ට් එක රිජෙක්ට් කියන කාරණේ මත දෙන අංකේ මේක තමයි ටෝකියෝ ගොඩක් වෙලාවට දෙන්නේ. මේක හැබැයි කොච්චර චෙක් කරත් අඩුපාඩු පේන්නේ නැති අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට අපි සලකන්නේ බැංකුවට වැටෙන ශේෂයන් නැත්නම් මුදල් බැරවි පිළිගන්න බෑ කියන කාරණේ. කියන්නේ ලොකු ප්‍රමාණයක් සල්ලි වැටෙනවා නම් ඒ වැටෙන එක කොහොමද ආවේ කියන එක ආදායම පැහැදිලි නෑ වගේ කියන සිතුවිල්ල මත රිජෙක්ට් කරන්න ඉමිග්‍රේෂන් ඔෆිසර්ට පුළුවන්. ඒ නිසා මේක අපිට අභියෝග කරන්න නම් මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ. එකම ඔප්ෂන් එකක් තියෙන්නේ ආපහු සැරයක් අපිට එක එකක් ශේෂ බැර කිරීම තියෙන තැන් වලට අපිට බිල් ඉදිරිපත් කරන්න පුළුවන් ආදායම් ලැබුණු විදිය. එහෙම කරලා නැවත ආයතන කරන්න පුළුවන්. එහෙම අරගත්ත කාල දීප්පා. නමුත් මේක ඉස්සරහට කරන්න පුළුවන්ද බැයිද ස්කෝරින් chance එක දෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් අනාගතයේදී. ඊට පස්සේ වීසා රිජෙක්ට් වුණොත් ආපහු ඩොකියුමන්ට්ස් ගෙන්න ගද්දී අපි ඉස්කෝලේ ඊමේල් එකක් දාලා ගෙන්න ගන්න එක කරනවා ගොඩක් වෙලාට. හැබැයි එනකන් ඉන්න ඕනේ ඉස්කෝලෙන් එවනකන්. ඒක අපිට රිජෙක්ට් වෙලා පහවදාට ගෙන්නන්න එහෙම ක්‍රමයක් නැහැ. ඩොකියුමන්ට්ස් එවන වෙලාවට ඒගොල්ලෝ ඩොකියුමන්ට්ස් ටික එවනවා. එතකන් අපි ඒක බලන් ඉන්න වෙනවා. ඒක මේ සාමාන්‍ය ක්‍රියාවලිය. ඊට පස්සේ ජපානට යනකොට ලේඛන වලින් ආපහු ලැබෙන්නේ ගොඩක් වෙලාට අස්සින් සාධකේ සහ උපාධි ඩිප්ලෝමා වගේ නැවත ලබාගත නොහැකි ඒවා. උපැන්න සාධක O level A level පාස්පෝර්ට් කොපි වගේ ඒවා කොපි දාපුව ආපහු එන්නේ නැහැ. ඒ නිසා වැදගත් සාධක නැවත ආපහු ලංකාවට එනවා. ඒ සම්බන්ධ විස්තර විතර තියෙන. ඊට පස්සේ නැවත යදින් කියන ගාස්තු සම්බන්ධ කතා කරලා රීඇප්ලයි කරන්න අවසර ලැබුණොත් ඉස්කෝලේ ඒකට වියදම් අයදුම් කිරීමේදී ඉස්කෝලට ආපහු අපිට වීසා අයදුම් කරන ගාස්තුව 55000 සහ DHL කොස්ට් එක ආපහු යනවා. මේක දරන්න වෙනවා ආපහු සැරයක්. ඊට පස්සේ වීසා ලැබීමෙන් පසු ක්‍රියාවලිය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. වීසා ලැබීමෙන් පස්සේ අපිට පාසල් ගාස්තු ගෙවන්න වෙනවා මුලින්ම. මේකෙදි දැන් අපේ අතට තමයි මුලින්ම හම්බෙන්නේ මෙතන තියෙන ෆොටෝස් වගේක් දාලා COE එක Certificate of Eligibility කියන වීසා එක ඉස්කෝලේ ඉන්වොයිස් එක සහ ඇඩ්මිෂන් එක. මේ තුනේ ස්කෑන් එකක් අපිට හම්බෙනවා. හම්බුනාම දැන් ජපානින් වීසා ග්‍රාන්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ එතනින් එහා ක්‍රියාවලිය සාපේ ක්‍රියාවලිය අපේ ආයතනයේ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙතනින් අවසන් වෙනවා. එතකොට අපි ඒ වෙනුවෙන් ගන්නවා රුපියල් ලක්ෂ 4ක මුදලක් ඒජන්සි ෆී එක විදියට. ඒක එතකොට ඔබ ගෙවන්න ඕන එක පෙන්න පල්ලෙහා විස්තර තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ක්‍රියාවලිය කරගෙන යන්න අපි පාසල් ගාස්තු ගෙවලා අනිත් දේවල් කරලා ලංකාවේ තානාපති කාර්යාලවල වීසා ලබා ගැනීම කරන්න ඕන. එතකොට මුලින්ම තියෙනවා පාසල් ගාස්තු. පාසල් ගාස්තුව සාමාන්‍යයෙන් 7,65,000 ඉඳලා ලක්ෂ 10 අතර වෙනකන් ස්කූල් ෆීසස් තියෙනවා. ඒක ඔබ තේරෙන ඉස්කෝලේ අනුව මේක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඉන්ටර්වයුව ඉඳලා පාස් වුණ ඉස්කෝලේට අදාළ ෆී එක ගෙවන්න වෙනවා. කෙනෙක්ට මුදල් සීමිත නම් ලොකු ඉස්කෝල වලට ඉන්ටර්වයුව නැතුව ටිකක් අඩු එකක් බලලා එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. නැත්තම්
සාමාන්‍ය මෙතන මේ ඉස්කෝල දෙකේ වෙනස රුපියල් ලක්ෂ 5ක් විතර තියෙනවා. ඒ අනුව අපිට කැමති හැබැයි මේ වැඩි වෙන ඉස්කෝලවල ක්වොලිටි එකත් වැඩි ස්ටෑන්ඩඩ් එක ටිකක් ඉහළයි. ඒ අනුව තමයි පහසුකම් ඔක්කොම වැඩි වෙද්දි ෆීස් වැඩි වෙනවා ඉස්කෝලවල. ඊට පස්සේ අ, අපිට ලැබෙන සහතිකය ඇවිල්ලා COE එක Certificate of Eligibility School Admissions Invoice. ඒතර මේ තුන ලැබුණාම අපි මේ ටික අරගෙන යන්න ඕනේ බැංකුවට. බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් අපි මේක සබ්මිට් කරලා මේක પાස්පෝර්ට් එකත් එක්ක ගිහිල්ලා මේ ටික දුන්නම TT එකක් කරා බැංකුව ඔයගොල්ලන්ගේ අම්මා හෝ තාත්තාගේ නමින් ඔයාගේ නම දාලා ඉස්කෝලේට මේකේ විසිට් එකේ එනවා බැංක් ඩීටේල්ස්. ඒකට TT එකක් දානවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ දෙගුණයක් විතර වෙනවා රුපියල් වලින් ගාන සහ බැංක් චාර්ජස් එක්ක ඒ වියදම යනවා පාසලකට ගෙවද්දි. එතකොට ඒක ඔබමයි ගෙවන්නේ අපි අතරමැද මුදලක් ලබාගෙන කරන දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ අදාළ ඔරිජිනල් ෆී එක ඔයාට ගෙවන්න වෙනවා. ඒත් සමහර ආයතන අනුව මේ ක්‍රමය වෙනස්. සමහර අය කෙලින්ම ලක්ෂ 30යි කියලා අරගෙන ස්කූල් ෆීස් ගෙවලා ඉතුරු එක හරි ඊළඟට අපි මේ ડોකියුමන්ට් සබ්මිට් කරාම අපිට පුළුවන් බැංකුව හරහා ස්කූල් ෆී එක ගෙවන්න. ඊට පස්සේ ඒක අදාළ දිනයට ගෙවලා ඒක ආයතන අනුව වෙනස් වෙනවා ගෙවන විදිහ සමහරට මුදල් ලක්ෂ 25 30 අරගෙන ස්කූල් ෆී එක ගෙවලා ඉතුරු එක ලාභ විදිහට ගන්න ආයතනක් තියෙනවා. අ, අපි කරන්නේ අපේ ලක්ෂ 4 අරගෙන ස්කූල් ෆී එක ළමයාටම ගෙවා ගන්න දෙනවා. මොකද ස්කූල් ෆීස් ස්කෝලින් ස්කෝලට වෙනස්. එතකොට ළමයාට Taman තේරුණ ඉස්කෝලේට අදාළ වියදම යන්නේ නැත්නම් සමහර ළමයට අසාධාරණයක් වෙන්න පුළුවන් නිසා අපි ඒක අපි බාර ගන්න නැහැ සහ පසු කාලීනව මොකද TT එක ඕපන් කරන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක් මොකද දෙවෙනි අවුරුදු වල නැත්නම් ඊළඟ අවුරුදු වල ස්කූල් ෆීස් ගෙවනකොට TT ඕපන් කරන්න බැරුව යනවා ළමයා ලංකාවේ නැති වුණාම ඒ නිසා මේක ආයතන විසින් සල්ලි අරන් කරන එක ඇත්ත හොඳ දෙයක් නෙමෙයි ඒ නිසා මේක අම්මා හෝ තාත්තා ඒ අදාළ නමින් මුදල් ෆී එකක් විදිහට ගෙවන එක තමයි වඩාත්ම සාර්ථක. ඊට පස්සේ බැංකුව හරහා ඍජුව ගෙවන්න පුළුවන්. ඊට පස්සේ මේක වියදම් තියෙන yen වලින් ඒක Google rate එක අනුව මේක උඩ යට යන්න පුළුවන් ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් වර්තමානයේ නම් ටිකක් yen එක ටිකක් අඩුයි. දෙකට පොඩ්ඩක් අඩුවෙන් තියෙන 1.9 6 7 වගේ. සමහර දවස්වල 2.1 එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට පොඩ්ඩක් ගාන වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක yen එකට සාපේක්ෂව තියෙන වෙන දෙයක්. ඊළඟට ආයතනික ගාස්තු. එතකොට මේක අපේ ආයතන විසින් අපි විසින් මේ වීසා ලබා ගැනීමේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා ඒවා ටික කරලා ඉන්ටර්විව් ඇරේන්ජ් කරලා ඒ දෙක කරලා වීසා ගන්න යන කෙනෙක්ට ගන්න ආයතනික ගාස්තු විදේශ රුපියල් ලක්ෂ 4ක් අය කරනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට වීසක ලැබුණාම අපි වීසක අතට දෙන්න කලින් මේ මුදල ආයතන ගෙවලා රිසිට් එක අරගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. මේක ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වීසා නිකුත් කරන දිනේදී අපි එදාට දිනයක් ඔබට කියලා එදාට ගෙන්නලා මේ මුදල අරගෙන අනිකුත් වැඩ ටික පැහැදිලි කිරීම සිදු කරනවා. ඒතර ඒ විදලා යනවා වේදම විදියට. ඊළඟට විශේෂ වට්ටම් සාමාන්‍යයෙන් N4 විභාගයේ සමත් JLPT හෝ NET තුනත් කමක් නැහැ. N4 සමත් නම් අපි ගන්න ලක්ෂ 4න් රුපියල් ලක්ෂයක් ඩිස්කවුන්ට් එකක් විදිහට ලබා දෙනවා මේක යන්න කලින් ජපානට යන්න කලින් N4 සමත් වෙලා යනවා නම් ළමයි ඔබට මේ ලක්ෂයක දීමනාව ගන්න පුළුවන් මේක එක අතකින් ළමයාට
සපෝට් එකක් දෙන්න වගේම අනිත් පැත්තෙන් ජපාන්ට ගියාට පස්සේ ඉගෙන ගන්න පහසු වෙන්න මෙහෙ දිරි ගැනීමක් වශයෙන් සහ අනෙක් පැත්තට ආයතනයක් විදිහට අපිට මැනේජ් කරගන්න. මොකද භාෂා දැනුම අඩු ළමෙක් ජපාන්ට ගියාම ඒ ළමයා දෙමාපියන්ට ගොඩක් ගියාට පස්සේ වෙන අවහිරතාවක් එක්කලා අපිටත් ආයතනික වශයෙන් උත් ගැටලු මතුවෙනවා. ඒක නිසා මේක නැති කරන්න අපි මේක ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න තියෙන්නේ කියලා තියෙනවා. එතකොට එහෙම කෙනෙක්ට රුපියල් ලක්ෂ 3යි ආයතනික ගාස්තු විදියට ගෙවන්න තියෙන්නේ. මේක අපි මුල් අවස්ථාවේදීම පැහැදිලි කරනවා. ඒක නිසා මේකට ළමයි මහන්සි වෙලා මේක ගන්න උත්සාහ ගන්න. මොකද මෙහෙම එකක් කොහෙවත් කිසිම ආයතනයකින් දෙන්නේ නැහැ. දුන්නත් මේක අඬ බෙර ගහලා ෆොටෝ දාලා ස්ටේජ් එකට ගෙන්නලා එහෙම දෙන ඒ මෙච්චර දෙන්නෙත් නැහැ. ඒ වගේ එකක්. ඒ නිසා මේක පුළුවන් තරම් අරගන්න උත්සාහ කරන්න. මේකෙන් මේ ලාභය ලැබිලා විතරක් නෙමෙයි ඔයාගේ අනාගත වැඩ කටයුතුත් ගොඩක් ලේසි වෙනවා මේ ගෝල් එකට ගියොත්. ඊළඟට නේවාසික වියදම්. නේවාසික වියදම් ගත්තාම ඉස්කෝල වලින් හොස්ටල් දෙනවනම් ඒ කියන්නේ ඔබ ඇතුළත් වෙන බලාපොරොත්තු වෙන පාසලේ පළාත අනුව මේකේ ගාණ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාසකට එන් 25000 සිට ගොඩක් දුර පැතිවල 25000 30000ම යන්නේ නරා වගේ නැත්නම් සමහර කයිදොරක් නෑ ගොඩක් ෆුකුෝකා වගේ කෙන්වල ටිකක් ගාණ අඩුයි. ටෝකියෝ වගේ වෙනකොට 58000 60000 වගේ රේන්ජ් එකක් වෙනකන් මේක යනවා. එතකොට සමහර පාසල් නේවාසික ගාස්තු මාස 3ක හෝ මාස 6ක කාලයකට පාසල් ගාස්තු නා නිකුත් කරන ඉන්වොයිසරම දුවත් කරයි. ඒතකොට ස්කූල් ෆීස් එකට ඉන්ක්ලූඩ් කරලා ඒවට ඉස්කෝල තියෙනවා. එහෙම වුණොත් ඒ නියමිත මුල් කාල 3 මාස 3 6 අනිවාර්යෙන් පාසලේ හොස්ටල් එකේ ඉන්නම වෙනවා. ඒක ඉන්ටර්විව් එකේදී අහුවම අපි කියනවා බෑ නම් බෑ කියලා වෙන ඉස්කෝලට දාන්න පුළුවන්. හා කිව්වොත් එහෙම ඒ ඉස්කෝලේට තේරුනොත් ඒ විදිහටම කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ එසේ ඇතුළත් කර ඇති අවස්ථාවලදී ඔබට පාසල් ගාස්තුව සහ නේවාසික ගාස්තුව එකවර බැංකුවකින් ගෙවේ. ඒතකොට මේක බැංකුවෙන් ගෙවන වෙලාවෙදිම ගෙවලා දාන්න පුළුවන්. එතකොට ඒ වියදම එතනින්ම සාමාන්‍ය 25000 වගේ වුණොත් 75000ක් කියන්නේ 150000ක් තව ප්ලස් ස්කූල් ෆී එකට ගෙවන්න පුළුවන්. දැන් මේ වගේ ගාණක් වෙනකොට ලක්ෂ 3-4ක් යන වෙලාවල් තියෙනවා. මාස 3කට ගෙවන්න ගියාම. මොකද කීමනි අනම්මනම් ඒවත් එකතු වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ එසේම සමහර පාසල් විසින් එම පාසලට අදාළ නවාතැන් පාසල සපයන ආයතන සමග අකිගොස් ආයතන සම්බන්ධ කර දෙන්න ලැබේ. එවැනි අවස්ථාවලදී ගෘහ නවාතැන් සපයන ආයතන විසින් නිකුත් කරන වෙනම ඉන්වොයිස් එකක් ඔබට ලබා දෙන අතර අදාළ මුදලේ ආයතන ලබයි. ඒතකොට මේක ඇවිල්ලා සමහර ඉස්කෝල අපිට අපි ඇග්‍රීමන්ට් කරලා ඉස්කෝලයක් එක්ක ඒගොල්ලෝ කියනවා අපිට ඉස්කෝල හොස්ටල් එකක් නැහැ. ගෙවල් හොයලා දෙන්න බෑ. ඔයගොල්ලෝ ගෙවල් හොයලා දෙනවා නම් අපි ළමයි ගන්නම් කියලා. ඒතකොට ඒ වගේ වෙලාවට අපිට හා කියලා විතරක් බෑ අපි කම්පැනි එකක් සම්බන්ධ කරගෙන ඇග්‍රීමන්ට් කරලා එන අයට ගෙවල් හොයලා දෙනවා කියලා තර්ඩ් පාර්ටි සම්බන්ධ කරලා ඒගොල්ලෝ ඉස්කෝලේට කනෙක්ට් කරොත් තමයි ළමයි අපෙන් ගන්න. ඒ වගේ කේසස් වලදී අපිට එළියේ ජපානයේ තියෙන කුදෝයසම් කියලා කියන ගෙවල් හොයලා දෙන ආයතනයක් එක්ක ගනුදෙනු කරලා එතනින් ගෙවල් අරගෙන දීලා ඔයගොල්ලොන්ව එතනට දාන්න වෙනවා. එතකොට ඒක වෙනම සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ එයක් ගද්දී වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරොත් සාමාන්‍ය නිවසක් හෝ නේවාසික ස්ථානයක් උලර ගැනීමේදී ඉන්වොයිසේ පාසඳාන් වියදම් ඇතුළත් විය එක ගෙවල් කුලිය. අපි යචින් කියලා කියනවා රෙන්ට් එක මාසෙ සිට 6 දක්වා. මේක මාසෙ ගෙවල යන ඒවාත් තියෙනවා 3 6 එක එක විදිහට තියෙනවා. ඒ කීමනි. කීමනි කියන එක ජපානයේ නැවත ලැබෙන එකක් නෙමෙයි. මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆී කියලා ජපානයේ කියන්නේ. මේක හන්රිහි කියලා කියනවා. සාමාන්‍යයෙන් කම්පැනියක් මේ ගෙවල් නඩත්තු කරලා ඒක තියාගන්න යන කොස්ට් එකක් ඒගොල්ලෝ හදනවා. ඒ හදන එක මේක අපිට ලැබෙන දෙයක් නෙමෙයි ආපහු. ඊට පස්සේ නිවසෙන් පිට වෙන අවස්ථාවේදී පිරිසිදු කිරීමේ ගාස්තු. මේවා ඉස්සර හැබැයි ගෙදරින් යද්දි ගෙවන්න පුළුවන්කම තිබ්බා. සෝජිදයි නැත්නම් කුරිනින්ගුදයි කියන එක. හැබැයි ගොඩක් පිටරට අය ගෙවල් ගත්තට පස්සේ යතුරු දොරේ දීලා ගෙදරින් යනවා මේවා ගෙවන්නේ නැහැ. එහෙම වුණත් එක්ක දැන් මේවා කලින් දාන්න ගොඩක් ආයතන පෙළඹිලා තියෙනවා. ඒ නිසා මේකත් කොස්ට් එකක් වෙනවා. ආයි ගෙදරට තියෙනවා සොරබිය ඔය මිනිබිය වගේ ලක්ෂණ ඒවා තියෙනවා. ඒවා මාස්පතා පොඩි සෙන් එක දෙක එහෙම එකතු වෙනවා. ඊට පස්සේ මේන්ටේනන්ස් කොස්ට් එකක් එනවා. ඊට පස්සේ මීට අමතරව දැන් ගේ ගද්දි ගෙදර විතරක් තිබිලා බෑ. අවශ්‍ය මූලික සීතකරණයක් වොෂින් මැෂින් එකක් මෙට්ට හෝ ෆූතෝන් නිදියන ඒවා
පස්සේ රයිස් කුකර් එකක් වගේ අවශ්‍ය දේවල් මේවා ඔයගොල්ලෝ ඉල්ලන විදිය අනුව ගෙදරට දෙන්න දාන වෙලාවල් තියෙන ඒ අනුව මේකට මේවා ඇටච් කරන්න වෙනවා. ඒ අනුව අපි පැකේජ් එකක් හදලා තිනවා. එතන තියෙනවා විස්තරේ. පාසල විසින් නේවාසික පහසුකම් සපයා යනු නොලැබෙන අවස්ථාවකදී අදාළ නේවාසික පහසුකම් සහ අනිකුත් වියදම් එක් කර සම්පූර්ණ පැකේජ් එකක් ලෙස අප ආයතන විසින් සංවිධානය කළ අවතයි. මම මේ පැකේජ් එක ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්. සාමාන්‍යයෙන් ළමයි දෙන්නෙක් එක ගෙදරට යනවා නම් තනි තනියෙන් ගිහිල්ලා දෙන්නෙක් මේ ලක්ෂ 30ක් 35ක් වියදම් කරන වෙලාවේ ළමයා ෆ්‍රිජ් වොෂින් මැෂින් රයිස් කුකර් ගෙදරට අරගන්න ගියොත් එහෙම එයාට ලොකු පිරිවැයක් තව දරන්න වෙනවා. ඒ නිසා මෙතනදී පෙයා කරලා කොහොමත් බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ. අපි චූකෝ නැත්තම් යූස් කරපු රීසයිකල් ෂොප් වලින් ගන්න එක තමයි ගොඩක් හොඳ. මොකද ජපානයේ හින්දා බහින්න දෙයක් නැහැ. ක්ලීන් ක්ලියර් දේවල් තියෙන්නේ. සහ මේවා තනියෙන් ගන්නට වඩා දෙන්නෙක් එකතු වෙලා ගද්දී අපිට ගොඩක් අඩුවට හදලා දෙන්න පුළුවන්. ඒ හදපු පැකේජ් එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මොනවාද මේ පැකේජ් එක ඇතුලේ තියෙන්නේ කියලා කතා කරොත් එකක් ටිකට් එක. ටිකට් එක ළමයින්ට තනියෙන් ගන්න අපි දෙන්නේ නැහැ. එකක් තනියෙන් ගද්දී ෆ්‍රාන්සිස් ගොඩක් අඩුවට චීප් ටිකට් තියෙනවා. මේවා හැබැයි ෆ්ලෙක්සිබල් ටිකට් නෙමෙයි ඩේට් චේන්ජ් කරන්න හදිස්සියක් වුණොත් රිෆන්ඩ් කරන්න මේවා බැරි ටිකට්. ගොඩක් ඔය ස්කෑනර් වගේ සයිට් වල තියෙනවා. ඒවෙන් දාලා ඒවල සයිට් එකේ පෙන්නන ගාන නෙමෙයි. අතට ගියාම ටැක්ස් එක වදිනවා. බැගේජ් ඉන්ක්ලූඩ් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ළමයි අඩුවට තියෙනවා කියලා දාගන්න ගියාම සමහර දාගන්න ටිකට් එකේ බැගේජ් නැහැ. එක්ක ට්‍රාන්සිස්ට් එකේ පළවෙනි එකට බැගේජ් තියෙනවා දෙවෙනි එකට නැහැ. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා ටිකට් එක දාන එක සම්පූර්ණ වගකීම අපි මේ පැකේජ් එක ඇතුලේ අපි අරගෙන කරනවා. මොකද මේක ඉස්කෝලේට අපි ළමයා බාර දෙන දින වේලාවල් ඔක්කොම ගණන් කරලා හදන්න ඕන දෙයක්. ඒක නිසා ඒක අපි කරනවා. ඊළඟට එයාපෝට් පිකප් සර්විස් එක. සාමාන්‍යයෙන් එයාපෝට් එකට බැහැලා විතරක් බෑ. ඉස්කෝලේට නැත්තම් හොස්ටල් එකට ළමයා යන්න ඕනේ. ඒ යන ක්‍රියාවලිය එහෙන් අපි කට්ටිය ඇරේන්ජ් කරලා ඒ ටයිමින් එකට ගිහිල්ලා දාන්න ඒ ගෙවල් වල යතුරු ඒ වෙලාවට අරගන්න මොකද අස්සම් කරලා ගන්න ඕනේ ඒ ටයිම් ඔක්කොම බැලන්ස් කරලා කරන්න ඕනේ ඒකෙදී අර පිරිවැයක් තියෙනවා පාකින් චාර්ජ් හයිවේ චාර්ජ් වෙහිකල් රෙන්ට් ගන්න යන කොස්ට් ෆුවල් කොස්ට් ඊට පස්සේ ඒ ණයට කාර්ය මණ්ඩලයට ගෙවන්න ඒ වගේ වියදම් මේක ඇතුලේ තියෙනවා සහ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මීල් එකක් අරන් දෙන්න වුණොත් කෑම වේලක් හෝ දෙකක් ගොඩක් වෙලාවට මේක ඇතුලේ සිද්ධ වෙනවා ඊට පස්සේ පොකට් මනි යෙන් අපි මේ පැකේජ් එක ඇතුළෙම ලක්ෂ 2ක් ළමයාට කොළ 20ක් අරන් දෙනවා මොකද යෙන් හොයද්දිත් ගොඩක් ළමයි අපි දැන් කාලයක් විශ්ි කරන නිසා එක එක තැන්වල ගිහිල්ලා යෙන් අඩුකට හොයනවා හම්බෙන්නේ ඊට පස්සේ සමහර ෆේක් මනි හම්බෙලා ඒවා ප්‍රශ්න වෙලා තියෙනවා ඒක නිසා මේ යෙන් ලක්ෂ 2ක අපි මේ පැකේජ් එක ඇතුලේ අරගෙන ඔයගොල්ලන්ට ඇරේන්ජ් කරලා දෙනවා ඊළඟට මේ අප්පාර්ට්මන්ට් වලට අවශ්‍ය equipments දෝගුනේ සීතකරන රිසෝනත් වගේ දේවල් අපි අවශ්‍ය අයට අවශ්‍ය ඒවා ටික මේ පැකේජ් එක ඇතුලේ අරගෙන දෙනවා ඔක්කොම වුණත් අරන් දෙන්න පුළුවන් මේකේ තියෙන එහෙම නැත්නම් අවශ්‍ය දේවල් ටික විතරක් අරන් දෙන්නත් පුළුවන් ගොඩක් අර මේක දෙන්නෙක්ට එකක් විදිහට හැදෙන්නේ ඊළඟට VFS charges සානිත් දේවල් කියන්නේ වීසා එම්බසි දානකොට යන වියදම් VFS charge එක කියන්නේ employment දාන්න සහ යන වියදම් ගොඩක් ස්ටුඩන්ට් වීසා වගේ දාන කාලවලදී normal දාන්න බෑ. අපි ගොඩක් වෙලාවට එක්ස්ට්‍රා ගෙවලා දාන්න ඕනේ ඒ යන වියදම්. ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆෝම් ෆිල් කරලා ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේෂන් කරලා ඇෆිඩවිට් දාලා ඒ වගේ ෆොටෝස් අරගෙන ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ ටිකට අපිට යන වියදමක් තියෙනවා. ඒ ටිකත් මේ පැකේජ් එකේ තියෙනවා. ඊළඟට ජපනිස් නේම් සීල් එක හංකෝ එකක් හදන්න ඕනේ. ඒකට යන වියදම ඊළඟට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අපි මේක ඇතුළේම data sim එකක් arrange කරලා දෙනවා. පුළුවන් වුණොත් original sim එක ගන්න බලනවා. නැතත් යන්නකම් ඔයගොල්ලන්ට airport එකේ ඉඳලා sim එකක් ගන්න දවස් දෙක තුනක් යනවා. ඒ කාලය ඇතුළතදී ගෙදරට කෝල් එකක් දී ගන්න අවශ්‍ය දේවල් වලට යන වියදම් ටික arrange කරලා අපි sim එකක් arrange කරලා දෙනවා. එතකොට මේ පැකේජ් එකම ලක්ෂ 12ක් වෙනවා. මේකේ ඇතුළේදී. එතකොට මේක පුළුවන් තරම් මේ විදිහට හදන්න හේතුව සම්පූර්ණ වියදම. ඔයගොල්ලන්ට යන වියදම ස්කූල් ෆී එක ලක්ෂ 20ක් 18ක් අතර ඇවිල්ලා ඒජන්සි ෆී එක ලක්ෂ 4ක් ඇවිල්ලා එතකොට ලක්ෂ 22 24 වගේ ගාණක් යනවා. ඊට පස්සේ අනිකුත් වියදම් මේක ඇතුලේ අඩුවට ලක්ෂ 35කට අඩුවෙන් කරගන්න පුළුවන් විදිහට හදලා තමයි මේක හදලා තියෙන්නේ. මීට අමතරව එතකොට ඔයගොල්ලන්ට වියදමක් තියෙන ඇඳුම් පැළඳුම් සහ බෑග් එක ගන්න යන වියදම් විතරයි. අනිත් ඔක්කොම
මේ පැකේජ් එක ඇතුලේ සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ටික තමයි මේකේ ක්‍රියාවලිය. මේකේ අමතරව තව බැගේජ් සම්බන්ධ තොරතුරු සහ ඊට පස්සේ ගෙනියන්න පුළුවන් බැරි දේවල් තියෙනවා. මේ දේවල් ඔයගොන්ට බලා ගන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එක අතර අරගෙන. ඒවා මම වෙනම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ගොඩක් වීඩියෝ එක දික් වෙන හින්දා ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද? ඊට පස්සේ ගෙනියන්න බැරි ඒවා මොනවද? මේක තමයි අවබෝධතාවය විදිහට අපි ලබා දෙන්නේ. මේක අත්සන් කරලා අ, අපි ඔයගොල්ලෝ බඳව ගැනීම සිද්ධ කරන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි හැමතැනම විස්තර දැනගන්න පුළුවන්. අ, මේක ස්ටුඩන්ට් වීසා සම්බන්ධව තමයි මම ඉදිරිපත් කළේ. මොනොත් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වැඩි විස්තර තිබුණොත් අපේ ඩයලොග් නම්බර් එක තියෙනවා 077 589 19 24. ඒ නම්බර්ස් අනෙකුත් අපේ FB page එක තියෙනවා, වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ තොරතුරු බලලා ඔයගොල්ලන්ට විස්තර කතා කරගන්න පුළුවන් සහ අම්මා තාත්තා එක්ක ඇවිල්ලා හමු වෙලා විස්තර සාකච්ඡා කරගන්න පුළුවන්. සියලු දෙනාටම ස්තුතියි.